ඔයාලගේ ගෙදර ඔයාලගේ බබාලට වෙන් කරලා තියෙන්නේ කොයි පැත්තේ කාමරයක්ද? වාස්තු විද්‍යාවට අනුව බබාලට වඩාත් යහපත් වෙන්නේ බටහිරට හරි නැගෙනහිරට හරි තියලා තියෙන කාමරයක්. ඒකිනුත් නැගෙනහිරට ප්ලේස් කරපු කාමරයක් නම් වඩාත් හොඳයි. ඒ වගේම ඔයාට ඉන්නේ පුතෙක් නම් එයාට වෙන් කරලා තියෙන්නේ වයඹ දිශාවේ කාමරයක් නම් ඒක ඉතාමත් අසුබයි. හැබැයි ඔයාට ඉන්නේ දුවෙක් නම් ඕකේ අනිත් පැත්ත. ඒ කියන්නේ දුවෙක්ට වයඹ දිශාවේ කාමරයක් තමයි වඩාත්ම හොඳ. වැරදිලාවත් දුවගේ කාමරේ ගිනිකොනටම් තියන්න එපා. ඒ වගේම බබාලගේ කාමරේ මේසයක් තියලා තියෙනවා නම් ඒ මේසේ නැගෙනහිරට මුහුණලා තියෙන විදිහට ප්ලේස් කරගන්න. කොළපාට තීම් එකකට කාමරේ ඩෙකෝ කරගන්න පුළුවන් නම් ඒක තමයි බබාලට වඩාත් යහපත් වෙන්නේ. ඒ වගේම බබාලගේ ඇඳ තියද්දී ඔළුව තියෙන පැත්ත නැගෙනහිරට තියන්න වග බලා ගන්න. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝ දාපු සැනින් බලන්න දැන්ම අපිව ෆලෝ කරන්න. වීඩියෝ වැදගත් කියලා හිතෙනවා නම් හાર્ට් එකක් දාලා සේව් පාරකුත් දාගෙන අනිත් අයටත් බලන්න ෂෙයා කරගෙනම යමු.